සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න කට්ටිය කියලා තිබුණා වලස් මුල්ලේ ශක්තියක් කිරීම එකයි ජනිතයක් කිරීම එකයි විතරේ වීඩියෝ දාන්න කියලා. ඔන්න ඉතින් මං අද ඇවිල්ලා තියෙනවා නැවතත් දෙවෙනි සැරේට තංගල්ල බ්ලූ නෙස්ට් ඇක්වේරියම් එකේ රිවිව් එකක් ගේන්න. දෙවෙනි සැරේට කියන්නේ මම වීඩියෝ එකක් දාන්න මේ දෙවෙනි සැරේ නෙමෙයි තුන්වෙනි සැරේ මං හිතන්නේ. ඉස්සෙල්ලම පොඩි වීඩියෝ එකක් දැම්ම ඊට පස්සේ හොඳ ෆුල් රිවිව් එකක් දැම්ම. දැන් ඔන්න නැවතත් අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලා හිතුවා. මොකද හොඳ මාළු සෙට් එකක් ආපු බහැලා තිබුණා මේ ඇක්වේරියම් එකට. ඉතින් මම පිළිවෙලට පෙන්නගෙන යන්නම් මාළු ටික මොනවද කියලා ඉස්සෙල්ලම. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ කාප් සෙට් එකක් බහැලා තියෙනවා. අර ජනිත් ඇක්වේරියමේ හිටපු වගේම හොඳ ඔරිජිනල් බ්ලඩ් ලයින් එකකින් වැදිච්ච තේරිච්ච මාළු සෙට් එකක් ඉන්නවා. ලංකාවේ බීට් කරපු කොයි හොඳ ජපන් කොයි නෙමෙයි ලංකාවේ බීට් කරපු ඒ වුණාට ඉතින් මාළු නම් ඇත්තටම ක්වොලිටි ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳ ක්වොලිටියට ඉන්න මාළු ටික ලස්සනට සාමාන්‍යයෙන් අඟල් මට මතක විදිහට සාමාන්‍යයෙන් අඟල් 6න් 7න් වගේ තමයි මේ මාළු සෙට් එක හිටියේ. ඉතින් පොඩි ප්‍රමාණයක් හිටියේ. දැම්ම ගියොත් හොඳම මාළු ආගේ ටැංකියට දාගන්න පුළුවන්. ඉතින් මම කරන්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා පොඩි පොඩි අයිටම් ටිකක් ඉන්නවා. ගොගලයි හිටියා. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති ඇල්බිනෝ කැට්ෆිෂ් එක. ඒකට ඉන්න පොඩ්ඩක් කලබලලා ඉන්නේ. ඊට පස්සේ මේක ඉන්නවා ගුරාමි ඉන්නවා බ්ලැක් ගුරාමියක ඉන්න ජෑන් වයිට් ගුරාමි ඇල්බිනෝ ගුරාමියක ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඉන්නවා හොඳ ඔස්කා දෙන්නේ. හොඳ සයිස් ෆුල් සයිස් හොඳ කලර්ස් පැටර්න් එකක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. බ්ලැක් ටයිගර් yellow patch එක කෙනෙකුයි කොපා එක කෙනෙකුයි තමයි ඉන්නේ. කොමාරි වර්ග දෙකකින් තමයි ඉන්නේ. දෙන්නම එකම සයිස් එකට හොඳ ක්වොලිටියට ෆුල් සයිස් එකට බොඩි ෂේප් එක ලස්සනට මාළු දෙන්නගේ තිබුණ හොඳට. ඊට පස්සේ ඔන්න මම ගොඩක් කැමති මාළුවෙක් ඉන්නවා ෆ්ලවර් හෝන් කෙනෙක් ඉන්නවා. මෙයා මං හිතන විදියට SRD වෙන්න ඕනේ. රෙඩ් ඩ්‍රැගන් සුපර් රෙඩ් ඩ්‍රැගන්ද කියන නම් හරියට දන්නේ නැහැ. රෙඩ් ඩ්‍රැගන් කියලා ෂුවර් රෙඩ් ඩ්‍රැගන් කෙනෙක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ෆ්ලවර් හෝන් නදන්න ආසයට ඔන්න ෆ්ලවර් හෝන් මාළුවෙකුත් ඉන්නවා. ඊට පස්සේ මේක ඉන්නවා පෝල පැරට් සෙට් එකක්. බ්ලූ පෝල පැරට් එකයි වයිට් පෝල පැරට් එකයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලොත් හොඳ ලස්සන මාළු ඉක්මනට බ්‍රීඩ් වෙන හොඳ රංචු වශයෙන් ඉන්න මාළු. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ එන්ජල් දෙන්නෙක් හිටියා. ඊට පස්සේ මේක ඉන්නවා ඇල්බිනෝ ටින් ෆොයිල් බාබ් එක. ඇල්බිනෝ ටින් ෆොයිල් බාබ් එක. ඊට පස්සේ මේක ඉන්නවා මේක මට හරියට නම් මතක නෑ. දන්න එක්කෙනෙක් කියන්න මට මතක විදිහට සිල්වර් ෂාක් වෙන්න ඕනේ. ඊට පස්සේ මේක ඉන්නවා බාබ් සෙට් එකක්. ටයිගර් බාබ් සෙට් එකක් ඉන්නවා මේකේ. ඊට පස්සේ මේක ඉන්නවා මොසැම්බික් සෙට් එකක්. ආපු කාලෙකින් මොසැම්බික් සෙට් එකක් බහලා ඉන්නවා ඇක්වේරියම් ටිකට. මොකද ටික කාලයක් නැතුව හිටියේ මොසැම්බික්. ඊට පස්සේ ඔන්න ඉන්නවා හොඳ ක්වොලිටිම සෙට් එකක්. ඇල්බිනෝ ඔස්කා සෙට් එකක් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මාළු ටික ඇත්තටම මාරම ක්වොලිටි. හොඳ ඇක්ටිව් මාළු සෙට් එකක් ඉන්නවා. ඔයගොල්ලන්ට හොඳටම පේනවා ඇති වීඩියෝ එකේ. ඊට පස්සේ ඔන්න ඉන්නවා දැන් හැමතැනම බහලව ඉන්න ඇල්බිනෝ පාකු එක. මේ මාළු සෙට් එකත් ඇත්තටම මාරම ක්වොලිටි. ඔයගොල්ලන්ට පෙන්නන්නම් මාළු කෑම දාලා කොහොමද මාළුන්ගේ ඇක්ටිව් එක කියලා. හොඳට ඇක්ටිව් සෙට් එකක් ඉන්නේ. මං හිතන්නේ මේ ලංකාවේ බීට් වෙන්න ඕනේ. ඒ වුණාට මාළු ටික නම් හොඳට ඇක්ටිව්. ඊට පස්සේ ඔන්න ඉන්නවා ඇරවාන. මේක ඉන්නවා ඇල්බිනෝ ඇරවාන සහ සිල්වර් ඇරවාන කියන දෙකම. වර්ග දෙකම ඉන්නවා. වෙන වෙන වශයෙන් නම් මේකේ වැඩිය පේන්නේ නැහැ. දෙකම එක වගේ වුණාට මේකේ ඇල්බිනෝ සහ සිල්වර් ඇරවාන වර්ග දෙකම ඉන්නවා. ඉතින් මේ ඉතින් බලන් ඉද්දි යනවා තංගල් නගරේ තියෙන ඒකෙන්ද ඉක්මනට මාළු ඉවර වෙන තැනක් මේක. ඉතින් ඔයගොල්ලොත් ඉක්මන් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ඉක්මනට කෙටියෙන් කියන්නම් මම මේ ඇක්වේරියම් එකේ මාළු විතරක් නෙමෙයි. මාළු ටැංකිය එකට අවශ්‍ය සියලුම ෆිල්ටර් ඔක්සිජන් පම්ප් වර්ග ටැංකිය සැරසිලි කරන්න උවමනා දේවල් හැමදේම තියෙනවා. ඒ වගේම හොඳ මාළු ටැංකි තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන්නම් එකින් එක ඔයගොල්ලන්ට පේන වීඩියෝ එකේ ටැංකි සැරසිලි කරන්න අවශ්‍ය සියලුම දේ තියෙනවා. ෆිල්ටර් ඔක්සිජන් බල්බ් තියෙනවා. වෝටර් සීල් බල්බ් තියෙනවා. ගල් වර්ග තියෙනවා. විවිධ වර්ගයේ විවිධ පාට ගල් වර්ග තියෙනවා. ඒ වගේම මාළු කෑම තියෙනවා. ඒ වගේම හොඳ ටැංකි තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ටෑන්ඩ් එකත් එක්ක වහලත් එක්ක හොඳ ක්වොලිටි සුපිරිම ටැංකි ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මොන වගේද ඒවා තියෙන්නේ කියලා. ඇත්තටම ලස්සනට තියෙනවා. ඔයගොල්ලන්ටත් මාළු ටැංකියක් හදනවා නම් මුලින් ඉඳන්ම හදන්න උවමනා හැමදේම තියෙනවා එතන. ඊට පස්සේ අපි ඔන්න ආපු මාළු බලන්න යමු.
ඊට පස්සේ ඔන්න මේක ඉන්නවා බ්ලැක් ටයිගර් යෙලෝ පැච් එක සහ මං හිතන්නේ කොප එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න වගේ පේනවා ඒක බ්ලැක් ටයිගර්ගේම කොටසක් කියලා මට හිතෙනවා බ්ලැක් ටයිගර් වෙන්නේ නැති හරියට පැච් එක හරියට නැති සෙට් එකක් වෙන්න ඕනේ නැත්නම් කොප එක වෙන්න ඕනේ ඒක මම වැරදි නම් නිවැරදි කරන්න ඔයගොල්ලෝ ඉතින් මේ මාව සෙට් එකත් හොඳ ක්වොලිටි එකේ ඉන්නවා සාමාන්‍යයෙන් අඟල් 3න් වගේ හිටියේ ඊට පස්සේ මෙන්න මේක ඉන්නවා පොඩි කාෆ් සෙට් එකක් හොඳ ඉතින් ක්වොලිටිම කාෆ් නෙමෙයි ඉතින් සාමාන්‍ය පොඩි කාෆ් ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳට කැම දීලා ඇදුවොත් අඩියක් විතර ලොකු වෙයි ඊට පස්සේ හොඳ ටෙට්‍ර ටිකක් කියන එක ඉස්සරහටත් මම පෙන්නන්නම් ඊට පස්සේ ඔන්න පීකොප් බාස් වර්ග 5ක් ඇවිල්ලා තියෙනවා තංගල්ලේ බ්ලූ නෙස්ට් එකට ඉතින් ඔයගොල්ලෝ අද මාවොත් සීමිත ප්‍රමාණයක් ඉන්නේ ඇවිල්ලා මෙලදී ගන්න පුළුවන් මෙතන ඔරිනෝකෝ පීකොප් බාස් එක ඉන්නවා ඔසෙලාරිස් පීකොප් බාස් එක ඉන්නවා කෙල්බරි පීකොප් බාස් එක ඉන්නවා පිනිමා පීකොප් බාස් එක ඉන්නවා බ්ලූ අසුල් පීකොප් බාස් එක ඉන්නවා ඊටාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ දැන් මාවොත් ඔයගොල්ලන්ට මෙලදී ගන්න පුළුවන් ඊට පස්සේ ඔන්න ඉන්නවා ට්‍රෙටර් සෙට් එකක් ඉන්නවා ඒ වගේම හයිලයිට් පාට ටයිගර් බාබ් සෙට් එකක් ඉන්නවා ඉතින් මේ ඇක්වේරියම් එකේ විශේෂයෙන් කියලා පෙන්නන්න හිටියේ ඔය මාළු සෙට් එක විතරයි ඉතින් මම වීඩියෝ එක වැඩි දිග් ගස්සන්න නැතුව වීඩියෝ එක මෙතනින් නතර කරනවා අනිවාර්යෙන් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා මම description එකේ comment section එකේ නම්බරේ දාන්නම්